අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද Gemini Pro එක. Gemini එකෙන් දෙන Google ලගේ Gemini එකෙන් දෙන Gemini Pro version එක අවුරුද්දකට ෆ්‍රී ගන්න කොහොමද කියලා. ඉතින් මේක කරන්න නම් ඔයාලට campus email එකක් තියෙනවනේ නැත්නම් ඔයාගේ campus email එකට campus ID එක තියෙන campus ID එක හරි තියෙන්න ඕනේ. campus ID එක ගත්තන් පස්සේ ඒකට verify කරලා ගන්න පුළුවන්. ඔයා මේකෙදි මේ description එකේ link දීලා තියෙන link එකෙන් ඇවිල්ලා මෙතන වගේ තැනකට එනවා. ඊට පස්සේ student offer කියන එකට ආවම පස්සේ මෙතන තියෙනවා country එක තෝරන්න ඔයාගේ. ඊට පස්සේ ස්කූල් එකට ඔයාගේ campus එකේ නම select කරන්න. campus එකේ නම දෙනවා මම මෙතනද. ඊට පස්සේ first name එක අහනවා. ඊට පස්සේ last name එක අහනවා. ඉතින් ස්කූල් කියන එකට ඔයා දැන් campus එකේ නම දුන්නාන් පස්සේ select වෙනවා. ඊට පස්සේ ඔයාගේ first name එක දෙන්න. ID එකේ තියෙන විදිහට දුන්නා නම් ඒක ගොඩක් වැදගත්. ඉස්සරහට මම පෙන්නන්නම් ඒ විදිහෙන් නැති වුණොත් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන birthday එක දෙන්න. ඊට day birthday එක මේ විදිහට දුන්නාන් පස්සේ යටින් තියෙන email address එක. ඔයාගේ මොන email address එකකටද මේක active කරන්න කියලා. හරි email එක දීලා මෙතන verify student status කියන එක දෙන්න. ඊට පස්සේ sign in your school නැත්නම් තමන්ගේ campus එකේ මේකට mail එක log වෙන්න පුළුවන්. ඊට පස්සේ log වුණාන් පස්සේ අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ back වෙනවා. මෙතන add document කියන එක දෙන්න. ඊට පස්සේ මෙතෙන් add කරන්න ඕන campus එකේ ID එක. campus ID එකේ front side එකයි back side එකයි මෙතෙන් add කරගන්න. මෙතනදී ඔයාලට මේ campus එකේ front side එකයි back side එකට අමතරව ඔයාගේ student කෙනෙක් කියලා verify කරන්න document ඔයා studentship letters වලට එහෙම ඔයා campus එකෙන් මොන අවුරුද්දද ඉගෙන ගන්න වගේ දේවල් add කරලා letter එකක් ගන්නවා. ඒ letter එකත් මෙතෙන් add කරනවා. ඔයාලට ඉක්මනින් verify කරගන්න පුළුවන්. ඔයාලට campus ID එකේ පැහැදිලිව මෙතන තියනවා නම් ඒක මේ මෙතන submit කරන්න approve වෙනවා. ඉතින් මෙතනින් verification process එක යන විනාඩි තප්පර 15ක. ඒ ගියන් පස්සේ review period එකෙන් ගියන් පස්සේ ආගේ verify වෙනවා නම් verify වෙනවා කියනවා. මගේ මෙතන error එකක් එනවා. ඔයාලට මම පෙන්නන්නම්. ඔයාගේ email එකට යන්න. ඒතර verify වෙනවා නම් ඔයාගේ වෙන්නවා. මගේ email එකට ගියන් පස්සේ පෙන්නනවා verifying Google Plan trial එක. මෙතනදී කියනවා ගියන් පස්සේ මගේ verify වෙන්න පැහැදිලි මදි කියලා. ඒකෙදි මම කරන්නේ studentship අපි ශිෂ්‍ය භාව්‍යත හරු කරන්න ගන්න campus එකේ letter එක මෙතෙන්ට submit කරනවා. දැන් add document කියන තැනට ගිහිල්ලා මම ඒක මෙතන submit කරනවා. ඊට පස්සේ මෙතන හරි එතන review processing මෙතන තප්පර 19ක් ඉන්න කියන review processing යනවා. ඊට පස්සේ ඔයාගේ student මේක verify වෙයි. හරි මේ ඊට පස්සේ මම කතා කරනවා මේක එතනින් පස්සේ මේකෙන් ඔයාලට මොනවද හම්බෙන්නේ කියලා. සාමාන්‍යයෙන් Gemini එක free තමයි පාවිච්චි කරන්න පුළුවන්. මෙතන AI Pro ගත්තන් පස්සේ ඔයාලට මොනවද ලැබෙන දේවල් කියලා මම කතා කරනවා. ඉතින් මෙතන verified කියලා වැටෙනවා. මම get a Google AI Pro කියන එක මම click කරනවා මෙතනදී. click කරන් පස්සේ මෙතන තියෙනවා get student offer කියන එක. ඔයාලට මෙතන card details add කරන්න වෙනවා. ඔයාගේ සල්ලි නැතුව පාවිච්චි කරන්න නැති එකක් තියෙනවා නම් ඒත් add කරන්න. මෙතන සල්ලි කැපෙන්නේ නැහැ. අවුරුද්දටම 12 months කියලා තියෙනවා. free කියලා තියෙන්නේ. මෙතන කැපෙන්නේ නැහැ. ඔයාලට ඕන නැත්නම් මේක unsubscribe කරන්න පුළුවන්. මෙතන ඔයාලා subscribe කරන්න card details add කරලා subscribe කරන්න කියන්නේ. ඒක ඔයාගේ කැමැත්ත. ඔයාලට මේක අවශ්‍ය නම් card details add කරලා subscribe කරන්න. අවුරුද්දක් free පාවිච්චි කරන්න පුළුවන්. AI free Gemini Pro එක අවුරුද්දක් free පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී ඔයාලට card details add කරන්න. මම card details add කරලා තියෙන හින්දා තමයි මෙතන මේ විදිහට පෙන්නන්නේ. මෙතන හැම benefits ටික මම ඉස්සරහට කතා කරනවා. මෙතනදී Visa Master ඕන card එකක් add කරන්න පුළුවන් ඔයාලට. මේ විදිහට get student offer කියන එක ගන්න පුළුවන්. click කරන් පස්සේ subscribe කියලා වැටෙනවා. ඔයාලට මෙතන පේනවා. මේකෙදි ඔයාලට 2 terabyte storage එකක් හම්බලා තියෙනවා පේනවා. ඊට අමතරව Gemini එකේ Pro version එක හම්බ වෙනවා. Google Docs හැම දෙයකම terabyte දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. අවුරුද්දක් free. මේකේ terabyte එක දාලා ඉන්නේ Google Drive එකට, Gmail එකට, Google Photos වලට සෑම එකකටම 2 terabyte storage එකක් තමයි. දැනටත් මගේ 22.7ක් කියලා තියෙන GB. Pinterest වලට ගියන් පස්සේ Gemini Pro එක, Gemini Gmail Docs ඒ set එකට
වස්ත්‍රේ ඊට පස්සේ මම හිතනවා මේකට හම්බෙනවා VO3 version එක limited version එක හම්බෙනවා ඔයාලට. හරි බලන්න පුළුවන්. Gemini එකට ගියොත් පස්සේ Gemini එකෙන් VO3 පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. තව බලන්න ෂෙයා කරන්න මේක. ගොඩක්ම වැදගත් ඒ කැම්පස් ළමයින්ට මේ ස්ටෝරේජ් එක. ඇත්තනවා ඒගොල්ලන්ට Gemini පාවිච්චි කරද්දී ගොඩක් දේවල්ට උදව් වෙනවා. වීඩියෝ හොඳ නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න ලයික් එකක් දාන්න. ඔයාගේ දාන ලයික් එක අනුව තමයි මේක ඉස්සරහට යන වීඩියෝ එක. එහෙනම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන් රිප්ලයි කරන්න.